Hi guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩ දවසකින් තමයි මම මේ vlog එකක් දාන්නේ. අපි බලමු දවස් 16ක් අපි සෞදි ගිහින් මොකද කළේ කියලා. වෙනන් සෞදි නෙමෙයි මේ බෙල්ලන්විල පන්සල. ඉතින් අපි ගියා අපි සෞදි යන්න කලින් දවසේ රෑ බෙල්ලන්විල පන්සලට අපි යන ගමනට වැඳලා ආශිර්වාද ගන්න. අපිට එයාපෝට් එකට ඇවිල්ලා ඉන්න කිව්වේ හවස 5ට විතර. ඉතින් අපි මේ ලෑස්තිලා යන ගමන් අපි ෆ්ලයි කරේ ඔක්තෝබර් 31 වෙනිදා. ඉතින් ඔක්තෝබර් 31 ගිහිල්ලා අපි දවස් 16ක් හිටියා සෞදි වල. මේ vlog එක දිග vlog එකක්. ඉතින් මම හිතුවා parts දෙකකට මේක දාන්න. මොකද එක vlog එකකින් මේක ඉවර කරන්න ගියොත් එහෙම මේක පැය එකමාරක විතර වීඩියෝ එකක් වෙනවා. ඉතින් අපි ගිහිලා ටිකක් වෙලා ඉද්දී ටිකක් වෙලා නෙවෙයි අපි ගොඩක් වෙලා හිටියා. ඉතින් ඉද්දි කොහොම හරි අපේ අනිත් කට්ටියත් ආවා එයාපෝට් එකට. අපේ කට්ටියම ආවට පස්සේ ඇතුළට ගියා. ඉතින් ඇත්තට මෙතන මොකක්ද වෙන්නේ කියලා මම දැනගෙන හිටියේ නැහැ. මොකද හැමදාම අයියයි තාත්තයි රට යද්දී ඒගොල්ලොත් එක්ක එයාපෝට් ගියා මිසක් මම කවදාවත් ෆ්ලයි කරලා නැහැ. මගේ මේ ෆස්ට් ටයිම් තමයි මම ෆ්ලයි කරන්නේ. මේ ඉන්නේ අපේ ටීම් එකේ කට්ටිය. ඉතින් මගේ ෆස්ට් ටුවර් එක වුණාට විශ්කේ නම් අපේ කට්ටියත් ගැන දෙවනි ටුවර් එක තමයි මේක. මං ඉතින් යන ෆස්ට් ටයිම් හින්දා මම ඇත්තටම හිත ගියේ මගේ ෂීට් පාර්ට්නර් විදියට මට විශ්ව හම්බෙන්න කියලා. ඉතින් මං හිතුවා වගේම මගේ ෂීට් පාර්ට්නර් විදියට හම්බුනේ විශ්ව. view එක තමයි ඔයගොල්ලෝ දැක්කේ. හරිම ලස්සනයි අනේ. ලංකාව ඇත්තටම හරිම ලස්සනයිනේ. මේ තියෙන අබුඩාබි එයාපෝට් එකට ලෑන්ඩ් කරලා view එක අපිට අබුඩාබි වලට ගිහිල්ලා ට්‍රාන්සිට් එකක් තිබුණා. එතන ඉඳන් තමයි සෞදි වලට යන්න තිබ්බේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ අබුඩාබි එයාපෝට් එකේ. අබුඩාබි වල ඉඳන් සෞදි වලට යද්දී නම් එයා හිටියේ මගේ ළඟ ෂීට් එකක නෙමෙයි. ඉතින් ෆ්ලයිට් එකට නැග්ග වෙලාවෙ ඉඳන්ම මම කරේ නිදිය ගත්ත එක. කාලිවර වෙලත් මම නිදිය ගත්තා. අපි සෞදි වලට යද්දී උදේ 3:00ට 4ට විතර ඇති. ඉතින් ඊට පස්සේ අපිව ගන්න වාහනේ ආවා. අපි ඉතින් දැන් මේ අපේ ඇපාර්ට්මන්ට් එකට යන ගමන් මේ තියෙන්නේ මගේ හබිබයාගේ විශ්මිතගේ රූම් එක. මේ තියෙන්නේ මගේ අංජුගේ රූම් එක. අපි ඉතින් ඊට පස්සේ කරේ වොෂ් දාගෙන නිදිය ගත්ත එක. මොකද අපි එදිත් 5:00 විතර ඇතිනේ. ඒ නිසා ඉතින් අපි වොෂ් දාගෙන නිදිය ගත්තා. නිදියගෙන දවල් ඇහැරලා අපි එහෙමම ගියේ චන්දුව සර්ප්‍රයිස් කරන්න. එදා නොවැම්බර් 1 වෙනිදා කවිඳුගේ නංගි එයාගේ බර්ත්ඩේ එක.
මගේ රූම් පාර්ට්නර් ට්‍රික්සි. ට්‍රික්සි කියන අපි ආදරේට ඇත්තටම මෙයාගේ නම අංජානා. ඉතින් අපි කේක් කපලා රෙඩි වුණා අපේ ෂෝ එක තියන තැනට යන්න. මේ තමයි අපේ ෆස්ට් ඩේ එක. ඔන්න අපි එතනට ආවා. ෂෝ එක තිබෙන ස්වේදි පාක් එකේ. ඉතින් අපි ෆස්ට් ඩේ එකේ රිහර්සල් එක ඉවර වෙලා එහෙම හොටෙල් එකට ගියා කාලා බිලා නිදිය ගන්න. හැබැයි ඉතින් අපි හැමදාම හොටෙල් එකට ගිහින් නිදිය ගන්නවා කියන කිව්වට කොච්චර රෑ වෙලා ගියත් කයි ගහන එක තමයි කරන්නේ. නිදිය ගන්නෙ නෑ. Day 2 ලංකාවේ වගේ නම් නෙමෙයි මේ පර්ෂියන් පූසෝ ඉන්න හැම තැනම ලස්සන පූසෝ ඉන්නවා. අනිත් අපේ චන්දගේ වැඩේම ඔය පූසෝ ටික හුරුතල් කරන එක. මේ තියෙන අපි perform කරන stage එක. ඕක කොහොම තිබුණට ඔතන රෑ වෙද්දි crowd එක පිරීලා. ඇත්තටම මම කවදාවත් ඒ වගේ crowd එකක් නම් දැකලා නැහැ. සමහර දවස්වලට අපි ස්ටේජ් රිහර්සල් කරන්න ආවට වේලස්සන අපිට ස්ටේජ් රිහර්සල් කරන්න වෙන්නෙත් නෑ. මොකද ඒගොල්ලෝ වේලස්සන ඇවිල්ලා, ඒ කියන්නේ රෑනේ ෂෝ එක තියෙන්නේ. රෑ ෂෝ එක තිබ්බට ඒගොල්ලෝ වේලස්සන ඇවිල්ලා බලාගෙන ඉන්නවා ෂෝ එක පටන් ගන්නකම්. මේ අපි ෆස්ට් ඇක්ට් එකට රෙඩි වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් සෞදි වල ඇඟ පේන්න අඳින්න බෑ. ඉතින් අපි අපේ කස්ටියුම් ඇඳලා බොඩි කිට් එකක් ඇඳලා බොඩි කිට් එකට උඩින් තමයි අපි කස්ටියුම් ඇඳේ. අපි හැම කස්ටියුම් එකක් මෙහෙමයි ඇඳේ. ඉතින් අපිට ඇක්ට් 3ක් තිබ්බ කරන්න. අපි ඉතින් ඒ ඇක්ට් 3 ඉවර වෙලා සුපුරුදු පරිදි හොටෙල් එකට යනවා. හරිම කැතනේ. හරිම ලස්සනයි. අද මේ කියන දවස මොන දෙයක් පොඩ්ඩක් දාගන්න අප බොන්න පුතා කොල මම ගොඩක් තියෙනවා යන්න බෙල්ල මට තව ෆ්‍රෑන්ස් වල දෙනවා හැමදාම එළියම දෙනවා ඔව් බෑ විනාශ කරා ගන්න අපි ඉන්නවා සර් චන්ද්‍රමාසිකන් අර එලි මට යාගේ එළව පරිදි මේක ලෝක බලා ගන්න මේක ගම සීඩි එක මොකද ඉන්නවා අපි කියන්නේ ලෝජික පාතා දෙන්න ඔව් කියන්නේ කියලා ජර්ගල දාන්න ඕනේ අයියෝ දෙපාරක් බලපල්ලා යා කාටේ ගාවට නන්නේ අයිගෙන අපේ ළමයි නම් මේ උත්තර මුන් දේවල් බොන්නේ නැහැ කතා කරලා පෙරසිය බොන්නේ එනම් බයි මැදදී හම්බෙමු watching harus sudah selesai. Artinya apa? Oh, ඒක මම පාඩම් කරගන්න. මේ ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ අර අතන තමයි නටන්නේ. මාත් එතනම තමයි නටන්නේ. ඔය අරගෙන නගින් දෙපාරක්. බය වෙලා ඉන්න. මේ තවත් දවසක අපි ගියා ශ්‍රී ලංකන් ෆුඩ්ස් කන්න. මොකද
කට්ටියටම එහි රටේ කෑම කාලා ඇත්තටම ඇති වෙලා තිබුණේ. අපි ඇත්තටම හිතුවා ලංකාවේ කෑම කොච්චර රසයිද කියලා. මෙහෙමයි ඉතින් ඒගොල්ලන්ට ඒ කෑම රස ඇති වුණාට ඉතින් අපිට මිරිසට අර ලුණු දාලා එහෙම කාලා පුරුදු වෙලා අපිට ඒ කෑම හුරු නෑනේ. ඉතින් අපිට ඒ කෑමට වඩා ලංකාවේ කෑම ගොඩක් රසයි. ඕඩ දෙකෙන්ම කන්න පුළුවන් හැබැයි. Bye bro. Bye. Hey, වැටෙයි. කමන්නේ යන්නේ කියලා ඉතින්. සපට කාලා. Come. කාලා. බීලා. ඔය නෑ කාලෙකින් කාලෙකින් අපි ලංකාවේ කෑම ලංකාවේ කෑම. මොනා කරත් ලංකාවේ කෑම නැතුව ඉන්න බෑ. අපි ඒක පුරුදු වෙනවා. ලංකාවේ අපේ කෑම කියන දේ අපිට තේරෙන්නේ තැන පිටරටට ආවට පස්සේ. ඒක ගොඩාක් සතුටුයි. යා. आए रुत मस्तानी कब आएगी तू मिट जाए जिंदगानी कब आएगी तू चलिया දැන් අපි යනවා shopping කරන්න. මේකප් දාගෙන යන්නේ. මේක තමයි දින අවුල්. එතනදී අපි. මාර ගති නේද? නේ? එයා රිමූව් කළා ඔව් මෙයා රිමූව් කළා. අපි කුයික් අපි අපි shopping ගියේ එක දවසක්. ඉතින් මෙහෙ shop close දාන්නේ රෑ 1ට 2ට ඒ වගේ ටයිම් වල තමයි close දාන්නේ. ඉතින් අපි අර එහෙම ෆෝම් කරලා ඉවර වෙලා ඇවිල්ලා තමයි shopping යන්නේ. මේ ඉතින් මම හිතන්නේ මේ day 5 මට හරියට මතක නෑ කවද්ද කියලා. අන්තිමට එන තරක් කියන්න හැමෝටම වෙලාවක. අන්තිමට මෙතන දෙකට වහනවා එච්චරයි. එහෙනම් පටන් ගමු. ගොල්ලෝ අනාථ වෙලා නේ ඉන්නේ. ඔව් ගන්න දෙයක් හොයන්න බැරුව සුපිරි. ඒක හොඳයි. බර වැඩිද නංගි? එයා සැහැල්ලුයි. ඇත්තම අපේ අනිත් අය යන හැටි ඔක්කොම මලු පාරේ යකෝ පොලේ ගිහිල්ලා වගේම අපේ කට්ටිය යනවා උඩ ලිෆ්ට් එක ගියා. ඔන්නම තමයි ඉතින් අපේ day 5 වෙනකන් දවස් ටික ගෙවුනේ. ඉතින් part 2 එකෙන් හම්බෙමු. අනිවාර්යෙන්ම subscribe කරගෙන යන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Thanks for watching. Bye. Alas. Alas. Money. Alas.